කාලගුණේ ඉදිරියට සිදුවෙන තියෙන වෙනස් වීම් අපි කල්තියාම දැනගමුද. ඉතින් මුලින්ම Google එකට එන්න. Google එකට ඇවිල්ලා ඔයා සර්ච් කරගන්න ඕනේ Zoom Earth කියලා. ඉතින් මේක සර්ච් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ පළවෙනියටම තියෙන වෙබ්සයිට් එක. මේක තමයි වෙබ්සයිට් එක. ඉතින් මේක ටික් කරගන්න. මේක ටික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන පෙන්නනවා ගොඩක් රටවල් සම්පූර්ණයෙන්ම ලෝකෙම මෙතන පෙන්නනවා. ඉතින් මෙතන ඔයා ශ්‍රී ලංකාව නම් ශ්‍රී ලංකාවට ගිහිල්ලා ඔයාට zoom කරලා බලා ගන්න පුළුවන් මෙතන කොහොමද වලාකුළු වල ඒ වගේම තියෙන කාලගුණයේ වෙනස් වීම. ඉතින් මෙතන ඊට පස්සේ ඔයාලා මෙතනින් මේවා චේන්ජ් කරගන්න පුළුවන්. මම මත පැත්තෙන් තියෙනවා. අපිට මේක ටික් කරගත්තොත් අපිට බලා ගන්න පුළුවන් වැස්ස මොන විදිහටද තියෙන්නේ, මොන විදිහටද මේ තියෙන ටයිම් එකේදී මෙන්න මෙතන ටයිම් එක පෙන්නනවා දවස. ඒ ටයිම් එකට ඒ දවසට කොහොමද මෙතන තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේක ටික් කරොත් අපිට බලා ගන්න පුළුවන් වලාකුළු කොහොමද තියෙන්නේ, කොහොමද හුළඟ කොහොමද යන්නේ වගේ දේවල් අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රධානම දේ තමයි දැන් අපි මෙතන වැස්ස දාගත්තොත් අපිට මෙතන මේ ප්ලේ බටන් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් මේ බටන් එක ප්ලේ කරොත් අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලා නිකන් වීඩියෝ එක වගේ බලා ගන්න පුළුවන්. රෑ 8 9 10 ඒ වෙනකොට කොහොමද වර්ෂාපතන එනවද, කොහොමද ඉස්සරහට තියෙන කාලගුණය කියලා. ඉතින් මේකේ තියෙන හැම ඩීටේල් එකක්ම සැටලයිට් වලින් තමයි දෙන්නේ. ඉතින් මේකේ තියෙන ගොඩක් දේවල් ඇකියුරේට්. ඒක නිසා මේක ගොඩක් හොඳ අවුට්පුට් එකකින් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන පල්ලෙහාට ආවට පස්සේ ආයෙ බලා ගන්න පුළුවන්. දැන් අර එක මේවා එහෙම තියෙනවා නම් කුණාටු එහෙම තියෙනවා. දැන් අපිට පේනවා මෙතන පල්ලෙහාන් කුණාටුවක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අපිට බලා ගන්න පුළුවන්. මෙතන පෙන්නනවා මේ දකුණු පැත්තේ වම් අත පැත්තේ යටින් පෙන්නනවා මෙතන මේ තියෙන කලර්ස් වලින් මොනවද ඉන්ඩිකේට් කරන්න කියලා. ඉතින් මෙතන ටිකක් ලොකු කුණාටුවක් තියෙනවා. ඉතින් ඒක මෙතනින් පෙන්නනවා. ඉතින් ඒ වගේ එක යන ගමන් මාර්ගේ කොහොමද මේ දේවලුත් එතන පෙන්නනවා. ඉතින් මේකෙන් ඔයාට ඉස්සරහට සාමාන්‍යයෙන් දවසකට දෙකකට වෙන්න පුළුවන් වැස්ස මොන විදියට දෙන්නේ, මොන වගේ කුණාටුවක් වගේ එකක් එනවද, කොහොමද හුලං කොහොමද යන්නේ, දේවල් හැමදේම අපිට මේක හරහා හොඳ අවුට්පුට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වටී කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මම දාන වීඩියෝස් වගේ ළඟටම ගෙන්න ගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔබට සුබ දවසක්.